ආයුබෝවන් දරුවනේ අද අපි කතා කරන්නේ 2024 අපසොසස් පෙර ලංකා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයයි. අපි බලමු ප්‍රශ්න මොනවද කියලා. නොගැලපෙන පිළිතුර සොයා එහි අංකය වරහන තුල ලියන්නයි තියෙන්නේ. අපි බලමු විහාරේගල, හබැස්ස, තම්මැන්නාව, බූන්දල, පාලු මැකිච්චාව. නොගැලපෙන පිළිතුර තමයි බූන්දල. බූන්දල කියලා කියන්නේ ප්‍රාග්ඓතිහාසික ජනාවාස හමුවන පුරාවිද්‍යා ස්ථානයක්. නමුත් අනිත් සියලුම ස්ථාන ඒ වගේම සෙල්ලිපි සම්බන්ධ වෙන්නේ වසඹ රජතුමා එක්ක. මේ විහාරය කළ සෙල්ලිපි සඳහන් වෙනවා වසඹ රජු ඒකදෝරික නම් විහාරයට උපල දෝනික නම් වැවක් සංඝ සතු කොට පූජා කළ බව මේ විහාරය කළ සෙල්ලිපි සඳහන් වෙනවා. හැබැස්ස ලිපියේ සඳහන් වෙනවා වසඹ රජතුමාගේ පුත්‍රයෙකු වූ උත්තර විසින් ප්‍රාදේශීය පාලනය කළ බව. ඒ වගේම තම්මැන්නාව සෙල්ලිපියේ සඳහන් වෙනවා වසඹ රජතුමාගේ බලය ලංකාවේ වයඹදිග ප්‍රදේශ කරා ව්‍යාප්තව පැවති බව. උතුරු ප්‍රදේශයේ වසඹ රජතුමාගේ බලය ව්‍යාප්තව පැවති බව හඳුන්වන්න බලය ව්‍යාප්තව පැවති බව වල්ලිපුරම් සන්නසෙන් සාක්ෂි සාධක හම්බ වෙනවා. නැගෙනහිර පළාතේ රජතුමාගේ බලය ව්‍යාප්තව පැවති බව මඩ කලපුවෙන් හමු වන කාසිමොට්ටේ ලිපියෙන් සනාථ වෙනවා. ඒ වගේම දකුණු පළාතේ තමන්ගේ බලය ව්‍යාප්තව පැවති බව තිස්ස මහාරාම ලිපියෙන් තොරතුරු සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ වයඹ පළාතේ බලය වසඹ රජතුමාට තිබ්බයි කියලා සාක්ෂි සාධක හම්බ වෙනවා මේ තම්මැන්නාව ලිපිය හරහා. පාලුම කිච්චාව සෙල්ලිපියේ සඳහන් වෙන්නේ වසඹ රජතුමාගේ මුණුබුරා වූ පළමු වන ගජබාහු රජු විසින් වදාමානක නම් වැවක් සාදා එම වැවුදියෙන් කුඹුරු අස්වද්දවා තූපාරාමයේ වැඩවසන සංඝයා වහන්සේලාගේ සිව්පසය එයින් පූජා කළ බව තමයි මේ පාලුමකිච්චාව සෙල්ලිපියේ සඳහන් වෙන්නේ. එතකොට නොගැලපෙන පිළිතුර අංක 4. මොකද ඒක ප්‍රාගෛතිහාසික ජනාවාස හමුවන ස්ථානයක්. ගෝණ නදී, මහා නදී, ජජ්ජර නදී, කප්පකන්දර නදී, කදම්බ නදී. නොගැලපෙන පිළිතුර තමයි මහා නදී. මහා නදී කියලා කියන්නේ ඉන්දියාවේ තියෙන ගඟක්. ගෝණ නදී කියලා කියන්නේ කලා ඔයට. කප්පකන්දර නදී කියලා කියන්නේ මැණික් ගඟට. ජජ්ජර නදී කියලා කියන්නේ දැදුරු ඔයට. කදම්බ නදී කියලා කියන්නේ මල්වතු ඔයට. මේවා සියල්ලම එතකොට ලංකාවේ තියෙන ගංගා, මහනදී කියන්නේ ඉන්දියාවේ තියෙන ගංගාවක්. පඨවිපති, භූපති, මහේපති, පෘථවීශ්වර, ගණපති. නොගැලපෙන පිළිතුර තමයි ගණපති. හේතුව අනිකුත් සියලුම නම් පාවිච්චි කරේ අතීතයේ පාලකයා නැත්නම් රජතුමා හඳුන්වන අන්වර්ථ නාම විදිහට. නමුත් මේ ගණපති කියන්නේ ඊට අදාළ නාමයක් නෙවෙයි. දෙවනගල, ගුත්තහාල, වාකිරිගල, මහානාගහුල, පළොට්ටගිරි. නොගැලපෙන පිළිතුර තමයි අංක 1 දෙවනගල. හේතුව දෙවනගල ලිපිය සම්බන්ධ වෙන්නේ පළමුවන පරාක්‍රම බහු රජතුමා එක්ක. අනිකුත් සියලුම ස්ථාන සම්බන්ධ වෙන්නේ පළමුවන විජේබාහු රජතුමා එක්ක. ගුත්තහාල හෙවත් බුත්තල කියලා කියන්නේ අපි දන්නවා පළවෙනි විජේබාහු රජතුමා සේනාංක 3ක් යවුවා පොළොන්නරුව අල්ලා ගන්න. එක සේනා අංකයක් කතරගම ඉඳලා බුත්තල හරහා. ඒ කියන්නේ නැත්තම් ගුත්තහාල හරහා මහියංගණයට ගියා. එතකොට මේ ගුත්තහාල පහු කරගෙන තමයි මේ සේනාංකය ගියේ. වාකිරිගල නැත්තම් වාතගිරිය කියලා කියන්නේ එකපාරක් පොළොන්නරු නගරය අල්ලගත්තට පස්සේ ආයෙත් චෝල දේශයෙන් ආධාර හමුදා ලැබීම නිසා මේ කණ්ඩායම, ඒ කියන්නේ පළවෙනි විජේබාහු රජතුමාගේ සේනාංකයේ පසුබැසි ස්ථානය තමයි මේ වාකිරිගල කියලා කියන්නේ. ඊළඟට මහා නාගහුල කියලා කියන්නේ පළවෙනි විජේබාහු රජතුමාගේ තවත් එක සේනා කණ්ඩයක් ආව රුහුණේ ඉඳලා මායාරට හරහා අනුරාධපුරයට. එන්නේ යන ගමන් මාර්ගයේදී ඒගොල්ලෝ ගමන් කරේ කතරගම සිට මහා නාගහුලට ඇවිල්ලා. තමයි අනුරාධපුරයට ගියේ. මේ ගියපු ගමන් ප්‍රදේශයේදී මේ මහා නාගහුල පහු කරගෙන ගියා. පළුට්ටගිරියවත් පළටුපාන කියලා කියන්නේ පොළොන්නරු නගරය අල්ලා ගන්න
දියත් කරපු ආක්‍රමණයේදී රවිදේව හා චල කියන මේ පළවෙනි විජයබහු රජතුමාගේ සෙන්පතිවරු දෙන්න චෝලයන්ට එකතු වුණා. එන්නේ ඒ හින්දා රජතුමා පසුබැසි ස්ථානයේ තමයි මේ පලොට්ටගිරිය හෙවත් නැත්නම් පලටුපාන කියලා කියන්නේ. එතකොට නොගැලපෙන පිළිතුර අංක 1. මේ දෙවනගල සෙල්ලිපියේ සඳහන් වෙන්නේ පළමුවන පරාක්‍රමබාහු රජතුමා කිත් නුවරගල් සෙනවියා නැත්නම් නුවරගල් කිත්ති කියන මේ සෙනවියා බුරුම ආක්‍රමණය කිරීමේදී ඒ ජයග්‍රහණය කිරීම නිසා රජතුමා විසින් ඉඩමක් ප්‍රදානය කළ බව තමයි මේ දෙවනගල සෙල්ලිපියේ සඳහන් වෙන්නේ. ඊළඟට මහාලාන කිත්ති, නිශ්ශංක මල්ල, වීරබාහු, චෝඩගංග, සහස්ස මල්ල. නොගැලපෙන පිළිතුර තමයි අංක 1 මහාලාන කිත්ති. මොකද මේ මහාලාන කිත්ති කියලා කියන්නේ උරුහුණු ප්‍රදේශයේ පාලනය කරපු පාලකෙක්. මේ මහාලාන කිත්ති රුහුණ පාලනය කරද්දී එවකට උතුරු ප්‍රදේශයේ පාලනය කළේ චෝල රජවරු විසින්. මේ අනිත් සියලුම රජවරු පොළොන්නරු රාජධානියේ රජකම් කරන ලද රජවරු විදිහට හඳුන්වන්න පුළුවන් පාලකයන් විදිහට. නිශංක මල්ල ඊට පස්සේ පළමු වන වීරබාහු ඊට පස්සේ දෙවන වික්‍රමබාහු ඊට පස්සේ චෝඩගංග ඊට පස්සේ ලීලාවතී රචන පළවෙනි වතාවට රජ කරා ඊට පස්සේ නිශංක මල්ල රජතුමාගේ සහෝදරයා වෙච්ච මේ සහස්ස මල්ල පොළොන්නරුවේ පාලනය ගෙන ගියා. හරි. උඩනුවර යටිනුවර සබරගමුව හාරිස්පත්තුව දුම්බර නොගැලපෙන පිළිතුර තමයි සබරගමුව. හේතුව අපි දන්නවා මහනුවර යුගයේදී පරිපාලනය කොට්ටාස දෙකකට බෙදලා තිබ්බා. රට සහ දිසාවනි කියලා. මේ දිසාවනි 12ට අයිති වුණ එක ප්‍රදේශයක් තමයි මේ සබරගමුව කියලා කියන්නේ. දිසාවනි කියලා කියන්නේ මහනුවර නගරයෙන් දුරස්ව පිහිටි ප්‍රදේශ. දිසාවනි විදිහට හඳුන්වනවා. නමුත් මේ අනිකුත් සියලුම ප්‍රදේශ රට කියන පරිපාලනයට අයිති ප්‍රදේශ විදිහට හඳුන්වනවා ඒ කාලෙදී. රට කියන පරිපාලන කොට්ටාශයට කොට්ටාස 9ක් තිබ්බා. ඒ කියන්නේ මහනුවරට ආසන්න ප්‍රදේශ 9ක් තිබ්බා. ඒ තමයි උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, උඩබුලත්ගම, පාතබුලත්ගම, කොත්මලේ සහ තුම්පනේ කියන මෙන්න මේ කොට්ටාස 9. ඒවා රට විදිහටත් මෙන්න මේ සබරගමුව දිසාවනි කියන කොට්ටාසයටත් තමයි අයිති උනේ. Diogo de Couto, Juan de Barros, Gaspar Correa, Fernando de Quares, Philippus Baldius. නොගැලපෙන පිළිතුර තමයි අංක 5. ෆිලිප්පුස් බැල්ඩියස් කියලා කියන්නේ ඕලන්ද ජාතිකයෙක්. අපි දන්නවා මෙයා ලංකාවට පැමිණ ලංකාව පිළිබඳ වාර්තා තැබූ විදේශික සංචාරකයෙක්. ඒ වගේම මොහුගේ ග්‍රන්ථය තමයි ලංකා පුරාවෘත්තය නැමැති ග්‍රන්ථය. නමුත් අනිත් කට්ටියම පෘතුගීසි ජාතිකයන් වෙනවා. එතකොට මෙයා ලන්දේසි ජාතිකයෙක් අනිත් අය පෘතුගීසි ජාතිකයෝ. රොබර්ට් බවුන්ඩ්‍රික්, එඩ්වර්ඩ් බර්න්ස්, යාන් මාර්චුකර්, ජෝර්ජ් ඇන්ඩර්සන්, ඇන්ඩ්‍රු කැල්ඩිකෝට්. නොගැලපෙන වචනය තමයි යාන් මාර්චුකර්. හේතුව මෙයා ලන්දේසි ආණ්ඩුකාරවරයෙක්. අනිත් කට්ටියම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු වෙනවා. රොබර්ට් බවුන්ඩ්‍රික් කියලා කියන්නේ 1815 දී උඩරට ආක්‍රමණය කරන කාලයේදී වැදගත් තනතුරක් හොබෝක් මේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා. ඒ වගේම තමයි ජෝර්ජ් ඇන්ඩර්සන් කියලා කියන්නේ 1855 දළදා වහන්සේගේ භාරකාරීත්වය අස්කිරි සහ මල්වතු විහාර වංශික හිමිවරුන්ටත් දියවඩන නිලමටත් බාර දීලා ඉංග්‍රීසි ආණ්ඩුව හා බුදුදහම අතර තිබ්බ සම්බන්ධතාව අත්හැරපු ආණ්ඩුකාරවරයා තමයි මේ ජෝර්ජ් ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඇන්ඩ්‍රු කැල්ඩිකෝට් කියලා කියන්නේ 1937 ඉඳලා 1944 කාලයේදී ලංකාවේ හිටිය ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක්. අයිව ජේනික්ස්, හේන්රි මාංක් මේසන් මුව, ඔලිව ගුණතිලක, විලියම් ගොපල්ලව, සෝල්බරි සාමි. නොගැලපෙන පිළිතුර තමයි අයිව ජෙනික්ස්. මේ අයිව ජෙනික්ස් කියලා කියන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපති. ඒ වගේම තමයි සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරන්නේ. ඒ වගේම ඒක සම්මත කරගන්න රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළෙත් මේ අයිව ජෙනික්ස් විසින්. නමුත් මේ අනිත් කට්ටියම අග්‍රාණ්ඩුකාරවරු වෙනවා.
අපි දන්නවා ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ඒ වගේම අවසාන ආණ්ඩුකාරවරයා තමයි මේ හෙන්රි මංක් මේසන් මුවා කියලා කියන්නේ. ඒ වගේම ඔලිවර් ගුණතිලක කියන්නේත් අග්‍රාණ්ඩුකාරවරයෙක්. එයාගේ තියෙන විශේෂත්වය තමයි මොහු තමා ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකික අග්‍රාණ්ඩුකාරවරයා. එතකොට විලියම් ගොපල්ලව සෝල්බරි සාමි කියන්නේ අග්‍රාණ්ඩුකාරවරුම තමයි. ජෝන් කොතලාවල W දහනායක, ඩී.බී. ජයතිලක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක. නොගැලපෙන පිළිතුර තමයි ඩී.බී. ජයතිලක. ඩී.බී. ජයතිලක කියලා කියන්නේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ආරම්භ කරපු පුද්ගලයා. අනිත් කට්ටියම අගමැතිවරු. මේ අනිත් කට්ටියම අගමැතිවරු. හරි. නොගැලපෙන යුගලයේ කුමක්දයි හඳුනාගෙන ඊට අදාළ අංකය ලියන්නයි තියෙන්නේ. කලාඔය කලා වැව. හරි. මල්වතුවේ නාචදුව වැව. හරි. මේ නාචදුව වැව හදන්නේ දෙවන මුගලන් රජතුමා විසින්. යාන්නොය හුරුළු වැව. හරි. කනකරායන්නාරු ඉරණමඩුව වැව. හරි. දැදුරුවොය මහ කනදරා වැවලු. නෑ. මහ කනදරා වැවෙන් පෝෂණය වෙන්නේ මල්වතු ඔයේ මල්වතු ඔය හරස් කරලා එහින් ගත්ත වතුරෙන් තමයි මේ මහ කණදරා වැව පෝෂණය වෙන්නේ. එතකොට නොගැලපෙන පිළිතුර අංක 5. වේවැල් කැටේ සෙල්ලිපියේ පැරණි නීති ක්‍රමයට අදාළ තොරතුරු. හරි. සංගම විහාර ලිපිය කාලිංග වංශයට අයිති තොරතුරු නෑ. සංගම විහාර සෙල්ලිපියේ සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් පළමු වන පරාක්‍රමබාහු රජතුමාගේ සහ දෙවන ගජබාහු රජතුමා අතර සමගි සන්ධානයක් ඇති කර වූ බව තමයි මේ සංගම විහාර සෙල්ලිපියේ සඳහන් වෙන්නේ. බදුළු ටැම් ලිපිය වෙළඳපොළක පරිපාලනය. හරි. මැදවල විහාර ලිපිය රජවරු දෙදෙනෙකු අතර ඇති වූ සම්මුතියකට අදාළ තොරතුරු. ඔව් මේ මැදවල සෙල්ලිපියේ සඳහන් වෙන්නේ ගම්පොළ පාලක තුන්වන වික්‍රමබාහු රජු සහ යාපනයේ පාලක ආර්ය චක්‍රවර්ති රජෙකු අතර ගම්පොළ රාජධානියේ ප්‍රදේශවලින් ලැබෙන ආදායම් සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමක් පිළිබඳවයි මේ මැදවල විහාර සෙල්ලිපියේ සඳහන් වෙන්නේ. තිඹිරි වැව සෙල්ලිපිය. වැවක අයිතියට අදාළ තොරතුරු. ඔව් හරි. දෙවන සිරිනාග රජු. ඒ කියන්නේ ගෝඨාභය රජතුමාගේ තාත්තා වන දෙවන සිරිනාග රජු පිළිබඳ තොරතුරු මේ තිඹිරිවැව සෙල්ලිපියේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා වෙත වැව ආශ්‍රිත ආදායම් පූජා කළ බව මෙන්න මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා. ශේගරාස ශේකර මාලේ යාපන රාජධානියට අදාළ දෙමළ ඉතිහාස ග්‍රන්ථයකි. හරි. අපි දන්නවා යාපන ඉතිහාසයේ හැදෑරීමට තියෙන ප්‍රධානතම ඉතිහාස ග්‍රන්ථ තමයි යාල්පාන වෛභව මාලේ, ශේගරාස ශේකර මාලේ සහ කෛලාස මාලේ. සමන්ත පාසාදිකා විනය පිටකයට අයත් අටුවා ග්‍රන්ථයකි. හරි. හත්ත වනගල්ල විහාර වංශය අත්තනගල්ල විහාරය පිළිබඳ වර්ණනාවක්. හරි. සහස්ස වත්තුපකරණේ ස්තූප ඉදිකිරීමට අදාළ ග්‍රන්ථයක් නෑ. ස්තූප ඉදිකිරීම සම්බන්ධයෙන් සඳහන් කරන්නේ තූප වංශයේ. සහස්‍රවත් උපකරණය ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලාගේ කතා පුවත් තමයි මේ සහස්‍රවත් උපකරණය ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්නේ. ඒ වගේම තමයි මේක අටුවාචාරින් විසින් pāli භාෂාවෙන් රචනා කරන ලද සිංහල බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයක්. සංඝරාජවත සරණංකර තෙරුන් පිළිබඳ ලියවී ඇති ග්‍රන්ථයක්. ඔව් හරි. උඩරට රාජධානියේ ප්‍රථම පාලකයා සේනාසම්මත වික්‍රමබාහු යාපන රාජධානියේ ප්‍රථම පාලකයා වැරදි. යාපනයේ ප්‍රථම පාලකයා තමයි විජය කුලංකේ ආර්ය චක්‍රවර්ති. මේ සෙම්බක පෙරුමාල් කියලා කියන්නේ කෝට්ටේ යුගයේ හිටිය 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් හදා වඩාගත් පුත්‍රයෙක්. ඒ වගේම මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා යාපන රාජධානිය ආක්‍රමණය කිරීමට යවන්නේ මේ සෙම්බක පෙරුමාල් නැත්නම් සහුමල් කුමාරයා. ඒ වගේම ද්‍රවිඩ ග්‍රන්ථවල තවදුරටත් මෙයාව හඳුන්වලා තියෙනවා චම්පක පෙරුමාල් කියන නමිනුත්. පළමු වන පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපෙස් ද සූසා. හරි. සීතාවක රාජධානියේ ප්‍රථම පාලකයා සීතාවක මායා දුන්නේ. හරි.
නායක්කර් වංශයේ පළමුවන පාලකයා ශ්‍රී විජය රාජසිංහ. හරි. අපි දන්නවා නායක්කර් වංශයේ රජවරු 4 දෙනෙක් හිටියා. පළවෙනි එක්කෙනා ශ්‍රී විජය රාජසිංහ, දෙවැනියා කීර්ති ශ්‍රී රාජසිංහ, තුන්වෙනියාට රාජාධි රාජසිංහ, හතරවෙනියාට ශ්‍රී වික්‍රම රාජසිංහ. එතකොට මේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා කියන්නේ නායක්කර් වංශයේ අවසාන පාලකයා, ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ අවසාන පාලකයා. පොන්නම්බලම් අරුණාචලම් ලංකා ජාතික පක්ෂය. හරි. ඊයේ ගුණසිංහ ලංකා කම්කරු පක්ෂයේ ජී.ජී. පොන්නම්බලම් සමස්ත ලංකා ද්‍රවිඩ සංගමේ හරි. එන්.එම්. පෙරේරාගේ ලංකා සමසමාජ පක්ෂය. එෆ්.ආර්. සේනානායකගේ එක්සත් ජාතික පක්ෂය. වැරදි. එක්සත් ජාතික පක්ෂය ඇති කරන්නේ ඩී.එස්. සේනානායක. ඩී.එස්. සේනානායක විසින්. නොගැලපෙන ප්‍රකාශය අංක 5. අංක 16 සිට 20 තෙක් ඇති ප්‍රශ්නවල නිවැරදි සංයෝගයට අයත් අංකය තෝරන්නයි තියෙන්නේ. හරි, අපි බලමු. පත්ත පාසාන වාපි. අපි දන්නවා පත්ත පාසාන වාපි නැත්තම් පත් පහන් වැව කියලා කියන්නේ නාච දූව වැවට. මිනිහිර වාපි මින්නේරිය වැව. මින්නේරිය වැව හදන්නේ මහසෙන් රජතුමා, නාච දූව හදන්නේ දෙවනි මුගලන් රජු. පදිනෝරු වාපි නැත්නම් අපි කියනවා ධනවාපි කියලා. ධනවාපි නැත්නම් පදින්නේරු වාපි කියලා කියන්නේ පදවිය වැවට. මේ වැව හදන්නේ දෙවන මුගලන් රජතුමා විසින්මයි. මණ්ඩ වාටක වාපි මහා මඩගල්ල වැව. අභේවාපි කියලා කියන්නේ බසවක්කුළම වැව. බසවක්කුළම වැව හදන්නේ පණ්ඩුකාභය රජතුමා විසින්. එතකොට පිළිතුර අංක 3. පදවිය වැව ඒ වගේම නාචදුව වැව දෙවන මුගලන් රජතුමාගේ, මින්නේරිය වැව මහසෙන් රජතුමාගේ, බසවක්කුළම හෙවත් අභේ වැව පණ්ඩුකාභය රජතුමාගේ, මහා මඩගල්ල වැව මහසෙන් රජතුමාගේ. ලංකාපුර පළමුවන පරාක්‍රම බහු රජතුමාගේ සෙන්පතියෙක්. මිගාර කියලා කියන්නේ ධාතුසේන රජතුමාගේ සෙන්පතියෙක්. රවිදේව හා චල පළමුවන විජය බහු රජතුමාගේ සෙන්පතිවරු. ඒ වගේම මේගොල්ලෝ මේ සෙන්පතිවරු දෙදෙනාම චෝලයන්ට එකතු වුණා පස්සේ කාලෙදී. කපිසිස කියලා කියන්නේ වට්ටගාමිනී අබේ රජතුමාගේ නැත්තම් වලගම්බා රජතුමා. වට්ටගාමිනී අබේ හෙවත් වලගම්බා රජතුමාගේ සෙන්පතියෙක්. අපි දන්නවා මේ කපිසිසගේ බෙල්ල කපලා මේ රජතුමා විසින් මරණයට පත් කරා. හරි. තේරපුත්තාබේ කියලා කියන්නේ දසමහා යෝධයෝ අතරින් එක්කෙනෙක්. දුට්ටගාමිනී හෙවත් දුටුගැමුණු රජතුමාගේ සෙන්පතියෙක්. පිළිතුර අංක 1. කණ්ඨක චෛත්‍ය මිහින්තලේ. මිහින්තලේ කණ්ඨක චෛත්‍ය, වෙස්සගිරිය අනුරාධපුරය, තිවංක පිළිමගෙය පොළොන්නරුවේ, විජේසුන්දරාරාමය දඹදෙණියි. රිදී විහාරය කුරුණෑගල. අංක 3. මහබද්ද කියලා කියන්නේ කුරුඳු පිළිබඳ කාර්යාංශය. කොට්ටල් බද්ද කියලා කියන්නේ ශිල්පීන් පිළිබඳ කාර්යාංශය. කුරුවේ කියලා කියන්නේ අලි ඇතුන් පිළිබඳ කාර්යාංශය. මඩිගේ ප්‍රවාහන කින්නර විවීමේ කාර්යාංශය. අංක 4. ෆෙඩරික් නෝත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටවනවා. එඩ්වඩ් බාන්ස් කොළඹ නුවර මාර්ගයේදී කරනවා. විලියම් හෝටන් ව්‍යවස්ථාදායක සහ විධායක සභා
විලියම් ග්‍රෙගරි. කෞතුකාගාරය. හෙන්රි මැකලම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අංක 3. හරි. අදාළ මාතෘකාවට නොගැලපෙන ප්‍රකාශයයි හොයන්න කියන්නේ. පොළොන්නරු යුගයේ පරිපාලනය. රජ පරිපාලන යන්ත්‍රණයේ ප්‍රධානියා විය. හරි. රජතුමා යුක්ති ධර්මයේ උල්පත ලෙස සලකනු ලැබී. හරි. පියාගෙන් පුතාට පමණක් රජකම උරුම විය. වැරදි. ඉඩම්බද්ද හේතුව පියාගෙන් පුතාට විතරක් නෙමේ සහෝදරයගෙන් සහෝදරයාට මෙන්න මේ විදිහට විවිධ ආකාරයෙන් රජකම උරුම වීම තිබ්බා පොළොන්නරු යුගයේදී. ඉඩම්බද්ද රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. හරි. රාජ්‍ය තුල පිහිටි සියලු ඉඩම්වල හිමිකම රජු සතු යැයි සැලකිණි. හරි. රයිගම. අලකේශ්වර පවුල ජාතගාමය රයිගම විය. ඔව්. රයිගම විසූ වීර අලකේශ්වර කෝට්ටේ බලකොටුව ඉදිකළා. ඔව්. 6 වෙනි පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය පාලනය රයිගමින් නැරඹිණි. ඔව්. විජයබා කොල්ලෙන් පසුව රයිගම් බණ්ඩාර රයිගම් පාලකයා විය. හරි. භාරස කාව්‍ය රයිගමදී රචනා විය. නෑ. මේ භාරස කාව්‍ය කියලා කියන්නේ මහනුවර යුගයේදී රචනා කරන ලද්දක්. ඒ වගේම කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා රාජ්‍ය විචාරණ කාලෙදී තමයි මේ භාරස කාව්‍ය රචනා කළේ. මේක රචනා කරන ලද්දේ කරතොට හිමි විසින්. නොගැලපෙන පිළිතුර අංක 5. පළමු වන රාජසිංහ රජතුමා. මායාදුන්නේ රජුගේ පස්ව සීතාවක පාලනය කරා. හරි. මායාදුන්නගේ පුතා තමයි පළමු වන රාජසිංහ නැත්තම් සීතාවක රාජසිංහ රජතුමා කියලා කියන්නේ. මුල්ලේරියා සටනේදී පෘතුගීසින් අන්ත පරාජයට පත් කළා. හරි. පළමු වන රාජසිංහ රජතුමා ලංකාවේ පෘතුගීසි බලය අවසන් කළාලු. නෑ. අවසන් කරන්න ලැබුණේ නැහැ. නොගැලපෙන පිළිතුර අංක 3. පෘතුගීසින් එක්ක සටන් කරා. ඒ වගේම පෘතුගීසින් අන්ත විදිහට පරාජයට පත් කරා. නමුත් පෘතුගීසි බලය අවසන් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. වසර 10ක් පමණ රට රාජධානිය පාලනය කිරීමට ඔහු සමත් විය. හරි. ළමා කාලයේදී ඔහු ටිකිරි කුමරු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ. ඔව්. හරි. ආනන්ද කුමාරස්වාමි. ශ්‍රීමත් මුතු කුමාරස්වාමි ඔහුගේ පියා විය. හරි. ඔහු ලංකා ප්‍රතිසංස්කරණ සංගමයේ පිහිටුවීමේලා පුරෝග්‍රාමිකයෙකු විය. හරි. මධ්‍යකාලීන සිංහල කලා නම් කෘතිය ඔහු විසින් රචනා කරන ලද්ද. හරි. හෙතම වෘත්තියේ භූගර්භ විද්‍යාඥයෙකු විය. හරි. ඔහු සීගිරි චිත්‍ර ප්‍රතිසංස්කරණය කර රසායන විද්‍යාඥයා විය. නෑ. සීගිරි චිත්‍ර ප්‍රතිසංස්කරණය කරපු රසායන විද්‍යාඥයා තමයි ඉතාලි ජාතික ලූසියානෝ මරන්සි 1967 දී. 1977 වර්ෂයේදී පැවැත් වූ මහා මැතිවරණයෙන් පසු තත්ත්වය. 1977 මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශිෂ්ට ජයක් ඇතිවුණු නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වුණා. ජයග්‍රහණය කළේ ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය. ජේ.ආර්. ජයවර්ධන මහතා මැතිවරණයෙන් පසුව අගමැති තනතුරට පත් විය. ඔව්. තරඟ කළේ එක්සත් ජාතික පක්ෂය හරහා. එහි නායකයා තමයි ජේ.ආර්. ජයවර්ධන. ඊට පස්සේ එයා අගමැති තනතුරට පත් වුණා. 1977 මැතිවරණයෙන් පසුව ආනන්ද තිස්ස ද අල්විස් මහතා කතානායක බවට පත් විය. හරි. 77 මැතිවරණයෙන් පසුව රොනීද මෑන් මහතා මුදල් නැමැති තනතුරට පත් කරනු ලැබී. හරි. 77 මැතිවරණයෙන් පසුව අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක තනතුර හෙබවීය. හරි. නොගැලපෙන ප්‍රකාශය අංක 1. හරි. ගැලපෙන සංයෝගය තෝරන්නයි තියෙන්නේ. පණ්ඩුකාභය රජුගේ පාලන සමය සම්බන්ධයෙන් කවර ප්‍රකාශ නිවැරදි වේද? ලංකාවේ සොයාගත ඇති
සොයාගෙන ඇති පැරණිතම සෙල්ලිපි පණ්ඩුකහබය රජුගේ කාලයට අයිති වේ. නෑ. පණ්ඩුකහබේ රජු පාණ්ඩ්‍ය කුමාරිකාවක් විවාහ කරගත් බව මහාවංශයේ සඳහන් වේ. ඒ පණ්ඩුකහබේ රජතුමා නෙමෙයි පණ්ඩු වාසදේව රජු. පණ්ඩුකාභය රජු මෙරට ග්‍රාම සීමා ලකුණු කරන ලද බව මහා වංශයේ සඳහන් වේ. හරි. වංශ කතාවලට අනුව පණ්ඩුකාභයගේ මව වූයේ චිත්‍රා හෙවත් උන්මාද චිත්‍රා කුමාරිකාව. C හා D අංක 7. රෝහණ රාජධානී ඉතිහාසය සම්බන්ධයෙන් කවර ප්‍රකාශ නිවැරදි වේද? දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාම මාගම සිට රෝහණ දේශය පාලනය කළා. හරි. අපි දන්නවා මහානාග කුමාරයා දකුණට පලා ආවා. ඊට පස්සේ මාගම නැත්තම් මාගම් පුරේ ඉඳලා මේ දක්ෂිණ දේශය නැත්තම් රෝහණ දේශය පාලනය කළා. කාජරගාමේ දසබතිකයන් පරාජය කළ ගෝඨාභය රජු රෝහණ රාජ්‍යයේ බලය ව්‍යාප්ත කළා. ඔව්. හරි. දසබෑ රජවරු පරාජය කළ බව සඳහන් වෙනවා. යටාලතිස්ස සේර සෝම සහ ලෝණ රාජධානි රෝහණ රාජ්‍යයට ඇඳා ගත්තලු නෑ. මේ රාජ්‍යත්‍රිත්වයේම ඇඳාගත්තේ කාවන්තිස්ස රජතුමා විසින්. කාවන්තිස්ස රජු භල්ලක පරාජය කිරීමෙන් රෝහණ රාජධානියේ බලය තවදුරටත් පැතිරවීමට සමත් විය. නෑ. ඒ හා බී විතරයි අංක 1. ගම්පල රාජධානිය සම්බන්ධයෙන් අහන්නේ 4 වන බෝනක බාහු රජතුමා ගම්පල රාජධානිය පළමුවන පාලකයා විය. හරි. මයුර හා තිසර සංදේශ ගම්පොළ යුගයේ රචනා කරා. ඒ වගේම ප්‍රථම සංදේශ තමයි මේ මයුර සංදේශය කියලා කියන්නේ. සේනාධි ලංකාර සහ අලගක්කෝනාර කියන්නේ ගම්පොළ රාජධානි සමයේ සිටි බලවත් ප්‍රභූ පවුල් දෙක. හරි. කඩලාදෙණිය හා ලංකාතිලක විහාර ගම්පොළ රාජධානි සමයේදී ඉදිකොට ඇත. හරි. උඩරට රාජධානියේ නායක්කර් පාලනය සම්බන්ධයෙන් පහත දැක්වෙන කවර ප්‍රකාශ නිවැරදි වේද? ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු නායක්කර් වංශයේ පළමුවන පාලකයාලු. වැරදි. මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කියලා කියන්නේ සිංහලයේ අවසාන ලංකාවේ අවසාන සිංහල රජු. මෙයාගෙන් පස්සේ මෙයාට පුතාලා හිටියේ නැති නිසා නායක්කර් වංශයේ තමයි බලය ඊට පස්සේ ලැබුණේ. කීර්තිශ්‍රී රාජසිංහ රජු නායක්කර් පෙළපතේ විශිෂ්ටතම පාලකයා ලෙස සැලකයි. ඔව් හරි. අපි දන්නවා පාලකයෝ 4 දෙනෙක් ඉන්නවා මේ නායක්කර් පෙළපතේ. ඉන් විශිෂ්ටතම පාලකයා කීර්තිශ්‍රී රාජසිංහ රජු. හිටපු රජුගේ අගබිසවගේ සොහොයුරාට රජකම ලබා දීමේ සම්ප්‍රදාය නායක්කර් පාලකයන් විසින් අනුගමනය කරන ලදී. ඔව් හරි. රාජාධි රාජසිංහ රජු නායක්කර් පෙළපතේ අවසාන පාලකයා ලෙස සැලකයි. නෑ. නායක්කර් පෙළපතේ අවසාන පාලකයා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා මෙරට පැරණි වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා උනන්දුවෙන් කටයුතු කළා. ඔව්. ටොරින්ටන් ආණ්ඩුකාරවරයා පොළොන්නරුවේ පිහිටි වැව් ගණනාවක්ම ප්‍රතිසංස්කරණය කරා. නෑ. වී ගොවිතැන නගා සිටුවීමේ පරමාර්ථයෙන් මෙම අවධියේදී ගොවි ජනපද කිහිපයක්ම පිහිටවනු ලැබේ. ඔහු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු ගල්ඔය ව්‍යාපාරය කෙරෙහි නෑ. නිදහස ලැබීමෙන් පසු තමයි මේ ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කළේ. ඒ වගේම තමයි ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය තමයි මේ ගල්ඔය ව්‍යාපාරය කියන්නේ. මේක ඩී.එස්. සේනානායක මහතා විසින් තමයි ආරම්භ කළේ. පළමුවන පරාක්‍රම බහු රජුගේ බුරුම ආක්‍රමණය ගැන තොරතුරු සඳහන් වන ලිපිය කුමක්ද? මං කලින් කිව්වා දෙවනගල ලිපිය. මේ දෙවනගල ලිපියේ සඳහන් වෙනවා බුරුමය ආක්‍රමණය කළ කිත් නුවරගල් නැත්තම් නුවරගල් කිත්ති සෙනවියාට පළමුවන පරාක්‍රම බහු රජතුමා ඉඩම් ප්‍රදානයක් කළ බව.
යාපහුව රාජධානියේ පළමුවන පාලකයා කවුද? පළමුවන බුවනෙක බාහු. සිංහල මුස්ලිම් කෝලාහලය සිදුවන අවස්ථාවේ මෙරට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද? රොබර්ට් චාමස්. ලංකාවේ ප්‍රාගෛතිහාසික යුගය පිළිබඳ අධ්‍යයනය කළ පළමුවන ස්වදේශික පර්යේෂකයා. අහන්නේ පළමු ලාංකික පර්යේෂකයා කවුරුන්ද කියලා. උත්තරේ දැරණියගල. වී පර්යේෂණ ආයතනයේ පිහිටි ස්ථානය. බත්තලගොඩ. උත්තර විහාරට්ට කතාව පදනම් කොටගෙන දීපවංශය රචනා කර තිබේ. නෑ. කීර්තිශ්‍රී නිශ්ශංකමාල රජු මෙරට වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් පිහිටුවා ඇති පාලකයා ලෙස හඳුන්වනු ලබයි. ඔව් හරි. එතකොට පිළිතුර අංක 4. යාපන රාජධානියේ පාලකයා ගම්පල රාජධානියට අයත් ප්‍රදේශ ආක්‍රමණය කළ බව සඳහන් වේ. ඔව්. කුරුණෑගල සමයේදී චන්ද්‍රභානු ලංකාව ආක්‍රමණය කළාලු. නෑ. කුරුණෑගල සමයේදී නෙමෙයි. දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රම බහුර රජතුමාගේ කාලයේදී. දන්තරේ සටන මෙහෙය වූ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා වූයේ දියෝගුද මේලෝ ක්‍රස්තෝය. නෑ. පේරෝ ලෝපෙස් ඩි සූසා තමයි මේ සටන මෙහෙයුවේ. මොරටුව ප්‍රදේශයේ ගෘහභාණ්ඩ සැදීමේ කර්මාන්තය ලන්දේසි පාලන සමයේදී ආරම්භ වී යැයි සලකනු ලැබේ. ඔව්. ජේම්ස් ටේලර් විසින් ලංකාවේ පළමුවන තේ වත්ත ආරම්භ කළා. ඔව්. ඒ ලූල් කඳුර වතුයායි. ඉංග්‍රීසීන් විසින් ලංකාවට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වලා දුන්නලු. නෑ. ලන්දේසි ජාතිකයන් විසින් 1743 දී තමයි ලංකාවට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වලා දුන්නේ. නිදහසින් පසුව මෙරට පළමුවන මුදල් ඇමතිවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධනය. හරි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙරට අගමැති වූවාය. හරි. අංක 2. හරි. දරුවනේ අද අපි සාකච්ඡා කළේ 2024 අපොස උසස් පෙළ ලංකා ඉතිහාසය ප්‍රශ්න පත්‍රය. අපි නැවත මේ වගේම පේපර් එකකින් සම්බන්ධ වෙමු. එතකම් මම සමුගන්නවා. බොහොම ස්තුතියි.